චි වෙලාව කනවා ඒ පොල්ලේ බලේ උඹද ඔය chat එකේ ඉන්න D die for you මල්ලි අමාරුයිනේ බං ඔය account වලින් එන්න එපා කොහොම ඉඳා අමාරුයිනේ බං වෙන මැච් වලට වරේ මේ මැච් එකේ බං මොන හරි අවුලක් වුණොත් අපරාධනේ අය රීමැච් කරන්න කියලා නෙමෙයි උට එන්න පුළුවන් නම් ලොවෙත් ඊළඟකටත් එයි ඈ I know. ඔය අර ෂෙවෝන්ලු නෑ ඔගේ වොයිස් එක වෙනස් ඒ වගේ පහක් හිටියනම් ඉවරයි. හරි බොයිස් දැන් රූල් ටික කියලා දින ඔක්කොම කියලා දින අඩේ හරියට ගහපල්ලා දැන් අර වගේ පිස්සු ගෙලින්න එපා පොල්ලේ බලේ නෙමෙයි අරහේ බලේ මුකේ බලේ ඒවා පෙන්වන්න එන්න එපා මෙතන අපිට ඕනේ වන් නෝස් පෝ මැච් එකක් ඒ හින්දා මැච් එකට ඕන ප්ලේයින් ටික දෙන්න එන්න 4 දෙනෙක් 37.0 11.93 කලින් පාස්වර්ඩ් කලින් පාස්වර්ඩ් එක මට මතක නැහැ බින්දු 3.3 බින්දු 3.3 ඒස් කියලා දාගෙන ඉන්නවා වෙන ගිල්ඩ් එකක් හැබැයි හොයන්න දන්නේ 28 මල්ලි පොඩ්ඩක් ඉන්න බලන්න මල්ලි අවුලන්නේ මල්ලි බහැලම් වැඩ කරනවා please RSF හෙලෝ මේ මුගේ හෙඩ්ෂොට් රේට් 89යි. කවුද ඔය යට මේ ලූසි අවුට් එක දැන් අම්මට හොඩු වෙනවා සමන් කුමාර ඊයරුත් කල සියසුත් ගාලා වෙල් 72 හෙලෝ ප්ලේන්න රෙස්පෙක්ට් හොඳේ ඉමොක්සි මේ අතර අවුලක් නෑ මල්ලි මේ පෙනුමෙන් නම් රැන්ක් ගහලා තියෙනවා හෙඩ්ෂොට් රේට් මේ අඩ අරු අයින් කරාදවා නෑ නෑ ඌ ගියා ඈ ගියාද හ්ම්. මේ හතර අවුලක් නෑනේ වාටර් ෂේප්ද බලන්න මචං රූල් එකට ගහපන් හතර දෙනා මයික් ඔන් කරවල්ලා මේ කවුරු හරි ස්කිල් අවුල් නම් කියපල්ලා අනිත් අය ස්කිල් බලලා කවුරු හරි මයික් ඔන් කරලා ප්ලීස් අනිත් සෙට් එක ස්කිල් කොහමද ප්ලීස් මයික් ඔන් කරා හැබැයි අවුලක් නෑ වාසිනේ හරිද හරි අවුලන්න අවුලක් නෑ එනම් බිල්ල ගැම්ම කල්ලන්න ලකිරි කෙලින්ම 4 බින්දුව තියෙයි. ඒ කියන්නේ මම බින්දුව. ඔයාලා බලාපොරොත්තුනේ ඕකනේ දැන් බිල්ලා කිසිම ට්‍රේනින් එකක් නැතුව ඇවිල්ලා තින්නේ ඉතින් මම දන්නේ නැහැ ඔයාලගේ කීමට ඇවිල්ලා තියෙන්නේ ඔන්න මම රෙස්පෙක්ට් කරලා මැච් එක දුන්නා දිනන එක නැති එක අපිට කියන්න බෑ රුසි ආවලු කලින් නෑනේ මැච් එකවත් හිටියේ නෑ අද දවසේ මට පරණ ප්ලේ එක නැති කියලා මතක නෑ බොරු කියන්න ඕනේ නෑනේ ඔයාලා දැන් තමයි දාන්නේ ඒස් එපාලු ඒ TDMS නෙමෙයි බං එනේ වෙන ඒස් කෙනෙක් ඒ හෙල්මට් ගලවවල්ල කවුද හෙල්මට් දාලා ඉන්න පෙන්නන්නේ අඩෝ ඒ හෙල්මට් ගල නෑ PC හෙල්මට් ගලවන්න ඒ රිප්ලේස් කරපුවා එතකොට හරි ඈ උඹටත් එන් කියලාද දෙන්නන්නේ බං ඔව් ඊට පස්සේ හරි බුදු බං රිප්ලේස් බිල්ල. කරපුවාම හරි ගියා මුකියා ඩාටා දෙන්න පුරුදු වෙන්නේ බං උඹ ගහපන් පුතේ කවුද වුඩ් පැකර් එකක් කරන් තටබන එක ෂොට් ගන්න සෙට් ගහන්න කියද්දි මෝඩයා කවුද ඔය ඉතින් අර මොකාද බං අර මොකෙද්ද උගේ ළඟට ඵලයන් පො දෙකේ සුටි අර ප්ලීසි නැත්තම් ඔක් කරන්න බෑ උගේ ළඟට ඵලයන් ඌව දැම්ම නොක් කරගත්තේ නැත්තම් වදයක් වෙනවා මල්ලි මේ මගේ නම නම් මයි කඩන ඔක්ෂන් එපා උගේ ළඟට උඹ අතින් අරුගේ ළඟට ගිහින් උට ගහන්න ඕන බෝලයක් ගහන් ඵලයන් පස්සේ හැම ගහන් ඵලයන් මල්ලි රස් කර බම්බා වන්නෝස් පෝනේ බල දැන් ඇවිනේ වැත් ඉන්න අය Very close. එන්නට පැනල් පාරක් දාලා දුන්නේ කවුද Double kill. වර පංචල ඒ ඔන්න එන්නම් කන්න එපා මල්ලි ඒ කටකත් හැරෙනවා. Kill.
ලව්ඩත් යනවා හරියට හරි. ඌ ඒත් ගහනවා නෑ නෑ මම මැච් එක ගන්න කයින් කරනවා. එන රෙස්පෙක්ට් බැනුම් ගහලා හරි. ඒකත් වීඩියෝ හදපිය ඒකත් වීඩියෝ හදපිය සුන්නා හදපිය ඒක තමයි. ඒක පුද්ගලානු බද්දයි. දෛවේ සරදන් කියන්නේ මේවට තමයි. එන එක කවුද කියන්නේ අපි දන්නෙත් නෑ. අපි කවවත් කික් කරෙත් නෑ. බිල්ලගේ ලයිව් එකේම බලා ගන්න පුළුවන් කික් කරා නම් බිල්ලත් ලයිව් උනේ ඉන්නේ. අන්තිමට හිටපු ලුසී ගිහිල්ලා තිබ්බා කොහොම හරි කික් කරෙත් නෑ කිව්වා. එතකොට මේ TDM මේ ඉන්නෝ. මේ ප්ලීස් ඉනම් පොඩ්ඩක් ට්‍රැක් එකක් කෙලියා. තමයි. මුල් දෙක ගහනවා අනිත් එක කනවා අඩෝ කිරි කතා කියන්න එපා ගැම්ම ගන්න තියා අපි රෂ් කරන වඩා එල්ල ගෑ ඔල්ලා ඔල ගහන්න වල ෆෝම් කරලා එව්වට වැඩේ කරනවා සාධාරණයක් කරනවා ඩෝ හෙල්මට් එක බොඩි දාලා තියෙන්නේ නෑනේ Very close. ඔය හරිය එක පොඩ්ඩක් වටේ පිටිපස්සේ ආව බං ආ රු තනි වුණා ඔහොමගේ අම්මට වාසි අයිස් බං පිල්ලගේ ලක් එකවා නැත්නම් ප්ලේන්ද ලක් එකද ප්ලේන්ද එන්නේ Double kill. ක්‍රිමිනල් කාරයෙක් හිටියද වමෙන් අටේ ඒක හදන්න එපා ලැග් අඩු ස්පීඩ් ටෙස්ට් එකක් දැම්මොත් ඔක හරියනවා අපර 12ක් තියෙනවනේ බොයිස් පොඩ්ඩක් ලයිව් එක ලැග් වෙයි ලයිව් එක හොඳටම ලැග් වෙයි Speed boost for everybody. ටෙස්ට් එකක් කරපුවාම නැත්තම් මේ දැන් හරියයි channel එක දැම්මා දැන් ඔලු මොදම වාසි මට පිල අඩු අර කවුද අර වටවන්දනාවේ කවුද අර සිරිපාද යන්නේ අල්ලි සුදු ඇඳ ගත්තර කමන්නේ හැමෝම බෝසත් නෙමෙයි උදේ කවුද අර සුදු ඇඳගෙන අඩු වාසියක් බං වන් පච් මෑන් එකට මොන හරි දාලාද බං අර වටවන්දනාව යන මල්ලි අයියෝ මේ බොකයි උදේ බොකයි කවුද අර සුදු පාට ඇඳන් ඉන්න මහත්මයා වගේ ඉන්න ඔටුවක් තමා වෙන්නේ එහෙම කියන්න වෙනවා ඌ පිටිපස්සෙන් ගහනවා කවුද Double kill. හරිනේ යාගේ අමාරු හරිද මල්ලි ඕකනේ කරගන්න ඕනේ මම මේ ගේම් එක ඇතුලේ කරන වැඩේට බයින්නේ මෑ ඌ මාත් එක තරහ වෙන්න එපා ඔබට බැන්න කියලා මම මේ බයින්නේ කරන සක්කිලි වැඩේට මගේ මල්ලි මගේ කාවා ඉල්ලගේ ලයිව් එක ලැග් වෙනවලු ඒ කියන්නේ පර්ෆෝමන්ස් අදින නැති මැච් එකට පව් බං උඹලා අසරණ කරනවනේ මිනිස්සුන් Triple ලයිව් kill. එන්ඩ් කරා බින්න ඈ පව් බං බලහන් ගියකාගේ ලයිව් එකත් එන් කරාද ඉල ගහපා වන් මෑන් ෂෝ එකක් තියෙන්නේ මූණට යන්න එපා බං එකයි ඉවරයි අඩෝ ඒකත් හොදපිය සුන්නා හදපිය අනිවාර්යෙන් ලැග් බං අඩෝ ඒකනේ බං ලයිව් එක ලැග් නේ බං ඔච්චර ගහලා බලහන්කෝ අවුදන්නේ ගාපං ඒ ලයිව් එක ලැග් බං හිතට හරි නෑ වගේ ඔය බූයා එකක් Hit rate පොඩ්ඩක් අඩු කරමුද? බූයා එකක් බූයා ඒ කවුද බං Speed boost for everybody. අර බූරිය වෙන්නන්නේ ඔත්තුම ඔය මිටියෙන් එහෙම ගහගනින් ඈ මොකට බං ඒ දිකේෂොත් කියලා ගහපන් මිටි ආ මු ගහලා තියෙනවා
වුප් එකකට ගහගන්න. එපා එපා වුප් එකට ගහන්න එපා ඊළඟට ඔබ කනවා වල් එක්ක. Enemy very close. Nice. ධම්මට දෙයකට ගහපදවා. One bet එක ආවා. මේ උඹ මොම ගියොත් නම් අදිනවා. ඔව් මෝ අර ඕපන් එකේ දුවනවා. ආයෙත් චෝටියක් කරන්න පොඩ්ඩක් හුයන්නත්ද බම් මේ? ළඟින් ගියත් වදිනවනේ බා. මොකද්ද? මන් දැකලා නෑ බං බිල්ල මෙහෙම කරනවා. Double kill. අපි දැකලත් නැහැ කියලා කමෙන්ට් එකක් දාන්න එපා. අකෝ යන්නේ කොහෙන්ද වදිනවා වගේ සීන් නාන්න යනවා නාලෙන්. ලයිව් එක ලැග් ගින්ද එන්ඩ් කරන්න නැති බා. ප්ලේ කරන්නත් බෑ ලයිව් එක ලැග් වුණොත්. දෙකෙන් එකක්වත් දෙන්නේ නැහැ හරියට. ඒ කිල් මයිලා තමයි පොඩ්ඩක් හાર્ඩ් ඩයල් එක. අනිත් ඩයල් ටික නම් පොඩ්ඩක් එහෙන් එනවා මෙහෙන් එනවා. රැප අන්ඩර්වර්ල්ඩ් කාරයෙක් ඉන්නවා. හරි. අනිත් මල්ලි ආපම් බිල්ලත් බර උඩින් යනසි අප්පට හුඩු වුණානේ. ඔක තමා කියන්නේ ඉල්ලන් කෑවෙද නැහැ. මං කොන්නේ මයිලා පොඩ්ඩක් හાર્ඩ් කියලා මයිලාගෙන් වදිනවා. දෙකට දෙකයි බොයිස් ලයිව් එන්න සිරාවට අපරාධේ. අතල් එක කුඩු වුණානේ. ලයිව් බල බලංග ඉතින්. ලයිව් එක ලැග් වෙන්නේ නැති එන් කරන්නේ නැති. ප්ලේ කරද්දි ප්‍රොෆෝමන්ස් අදිනවා බා. අවු දිනන්න කියන බලන්න. එනමීද විල්ලද? ලයික් 3k sorry like 4k කෝනේ. තව like 150යි like කරපල්ලා මගේ කොල්ලෝ sub කරපල්ලා. Joker just kami KGD සදරුවන් donations වලට කොල්ලෝ. ඔබ දිනන්න දෙකට දෙකයි හැබැයි බිල්ල සුපිරිය රෙස්පෙක්ට්. දැන් ලයිව් වෙන්නෙත් නෑනේ වැඩි ලයිව් වෙන්නෙත් නෑ කියන්නේ ප්ලේ කරන්නෙත් නෑනේ. හැබැයි ගේමක් දෙනමේ. ඒකට රෙස්පෙක්ට්. ඉස්සර පහුගිය කාලේ බං අර ඊයේ ගැහුවා ඊයේ. පෙරේදත් ගැහුවා ඊයේ. මං දැනුත් ගගහා ඉඳලා ගාවේ. කියලා විල්ල කාලා ගියපේ උන්ට වඩා මෙහෙම ගහන එක හොඳයි. තම්ටි 3ට 2යි. ලයිව් ලයික් එකක් දාන්න මතක් කරන්න එපා කොල්ලෝ. මං හරි මහන්සියෙන් ඉන්නේ. හැබැයි මම මගේ ගැම්ම ගන්න පුරිම try එකක් දෙනවා. මහන්සි මේඩියට S2 දානවා මගේ රිදි මතට. උදේ ලෙක්චර්ස් යාළුවේ තාම වැඩ වගේක් කරන්නත් තියෙනවා කැම්පස් එකේ. දැන් අයිවෙන් කරලා එඩිට් කරන්නත් ඕනේ. අර ඩොටේ ගහන ඩයල් එක නම් අවුල් ඈ. ප්ලීසි ඌ දුරමයි ඉන්නේ. අර බිල්ලගේ ෂොට් කනෙක්ට් වෙන්නේ නැහැ. බිල්ල ගහපන් කොල්ලෝ. 55යි. හරි. ඊ බිල්ලගේ හෙල්මට් එකක් ලෙෆ්ට්. දැන් මේ රකුසා S3H ප්ලේයින් බලාපොරොත්තු වෙන්න එපා. ඔද උන් ඩේලි ගහන උන් ඩේලි ලයිව්. දැන් මේ ප්ලේයින් මාදිලු බොටා වගේ මචං මෙහෙමයි දැන්. ඔයාලා හිතහල්ලකෝ මාසෙකින් ඇවිල්ලා ලයිව් එකක් දානවා සතියකින් ලයිව් එකක් දානවා VR විතරක් ගාලා එකපාරටම උඹලගේ කීමන CS එකක් ගහනවා කියන්නේ මේ වගේ තමයි. ඒක සාමාන්‍යයි. 4ට 2යි. බලමු තව එක රවුන්ඩ් එකක් හරි ගහගත්තොත් ගොඩ තමයි.
ලීඩේ වල්ලි අද නම් ආයෙ ගහන්න නෑ වල්ලි මේකෙන් පස්සේ වෙන වෙලාවක් ගහමු අර PC ද ගහන්නේ මොබයිල් ද බං බිල්ලගේ කස් 1 හොස්පෝ එකක් පළවෙනි පාරද මම මේ ස්පෙක් බලන්නේ ඉරාවට ඉතින් බබත් එහෙම තමයි මේ බිල් අර පවුගිය අර මොකද්ද පීක් එකේ එක දිගට ලයිව් දාපු කාලේ මචං ආවනම් ඉතිරි මැච් එකක් බලන්න තිබ්බා දැන් මේ යලට මහට දාලා එයිනුත් මදි නේ මම ඒ කාලේ ගහුවා නම් ඉතිරිම ගේමක් දීලා මෙහෙම දැන් බලහං ගොබා ඒ කාලේ දැන් මේ කාලේ මෙහෙම ගන්නවා ඒ කාලේ ඉතින් එනවා ගානවල ගමේ එන්න කියපු කාලේ ආවනම් නේද බොයිස් අර හැම අරුගේ වදිනවා ඈ තරයි ඈ මං කිව්වනේ දෙවෙනි හෙඩ් එක වැදුනේ පළවෙනි හෙඩ් එක වැදිලා රවිෂ් ඉස්නේ පිලාව රාජ තුනකට ගහන් හිටියේ බා මගේ වයස දහන්නේ තාමත් දේවාල කට වැඩ අඩෝ ඒ කවුද බං මගේ වයස අහන්නේ 48යි පැන්දලා ළමයි දෙන්නෙක් ඉන්නවා එකෙක් ඕස්ට්‍රේලියා එකෙක් පැපුවා නිව් ගිනියා ප්‍රශ්නයක් තියෙනවද බොසා ජපන් ජීවිතේ කොහමද සැප ගෙවනවා විතරයි ගෙවීම විතරයි ජපන් කියන්නේ ගෙවනවා හම්බ කරනවා ගෙවනවා කුට්ටි පිටින් එනවා කුට්ටි පිටින් යනවා එච්චරයි ෆුල් එහෙම මචං අට බෑග් එකේ වැඩ කරනවා කරන බිල්ලට හැබැයි බිල්ලා දෙකක් ගහගත්තා දැනට එකක් ගහගත්තොත් ඒකට වඩා හොඳයි බිල්ල කනෙක්ෂන් එකත් අවුල් ලයිව් එකත් ලැග් එකත් ඇත්ත කට්ටි දානවා ඕකේ ඕකේ ඒවා උදි උඹලා කලින් හිතන්න තිබ්බනේ බා ඒකනේ මං කිව්වේ ගහනවට නම් විතරක් ගහන්න කියන්න කියලා අපරාධේ හැබැයි මෙහෙමයි උඹලා කීමට මෙහෙම ගහුව එකට බිග් රෙස්පෙක්ට් උඹලා කීමට මේ ගහන්නේ නැතුව මේ ප්ලේයින් තියාගෙන ආසාවට උඹලා කීමට දැන් අර පහුගිය කාලෙත් තව ළඟදි ලයිව් පටන් ගත්ත කොල්ල දෙතුන් දෙනෙක් ඇවිල්ලා ඒ ෆෑන්ස් ලගේ කීමට ගහලා ගියා දින්නේ නැහැ ඒ වගේ උඹලට ගරු කරලා නිකන් උඹලගේ බල කිරීමට වදයට හිංසනයට ලක් වෙලා තමයි මේ උත්සාහය දරන්නේ ලයිව් මැද්දට ගියා අයට දෙකයි हेलमेट गया कैपियांग गोल्लो ඉස්සර වදක ඔයාලට කස්ටම් වල තිබ්බ ළමයි HP gain කියන health එක කොච්චර ගවවත් වැඩි වෙනවා එමිය නොක් කරන්න පට්ට අමාරුයි දැන් අවුරුදු ගානකට කලින් හැබැයි කාලෙත් ගේම් එක ගහපුවා ඉන්නවා අවුරුදු 3ක් එකක් අයිස් බං බිල්ල මේ මැච් එක නම් පඩ ක්වික් එකේ ගහන්න ඕනේ පිටිපස්සේ බීමයිලගේ මූවමන්ට් වැඩි හොඳේ කිරිමයිලා බාගත්ත නම් මැච් එක ඊසි ඔය කව ફોකස් කරන්න එපා කිරිමයිලාව ફોකස් කරහන් Double kill. අර කිරිමයිලා අර කොහෙද බන් දුවන්නේ බඩ හුඩු වෙනවනේ මේ මෙයාගෙන් අඳුනන්නේ බා ඉස්ට්‍රයි ඕපන් කරන වැඩි නෑ මෙහෙම නිකන් ඔහේ ගහලා වැඩකුත් නෑනේ ගහන්න එපා ගැම්මට කිරිමයිලගෙන් තමයි වැදුනේ
යම්මක්. මේ මොකද උඩේ ලයිව් එක? අනිවාර්යයෙන්ම ලයිව් එක ලැග් වෙන්න ගත්තා කනෙක්ෂන් වාක් කර සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ වා එන් කරාද ඔටෝ එන්න උනාද? නෑ එන්කරේ නෑ නේ. එන්කරේ නෑ ඒක කරාදේ. ලයිව් එකත් එක මොකක් කරේ වුණා. ඔය බැච් ගහද්දි කොහොම පර්ෆෝමන්ස් අදිනවා වැඩි බා. කරාදේ. මොනවා ගුලක් වුණාද? ලයිව් එකත් යනවා තාම එනවා ලැග්. එහෙනම් දැන් හරි ආයෙ රිෆ්‍රෙෂ් කරන්න. මේ OBS එක දාන්නේ? නෑ ඔව් OBS තමයි. එන්නුන් නැත්තම් ඉතින් උඩ ඉන්න බලන්න. එන්ඩුන් නෑ මේ කනෙක්ෂන් ඒකට නෑ. නෑ මම ගොල්ලිලා. නෑ පෙන්නනවා. ඔක ලයිව් එක යනවා. ඔව්. Enemy very close. ලැග්ගයක් යනවා තමයි. කරගෙනවා මල්ලි අපිට කරගෙන ලයිව් එක. ඔව් ඔව්. මේක එන් කරලා දාන්න. එන් කරලා දාන්න ඔහොම දාන්න අනිත් පැත්ත. anyway බිල්ලා දැන් ඔය ප්ලේන් තියාගෙන නෙමෙයි නේ ආවේ. ඔයා නිතරම ලයිව් දාන්න නෑනේ දැන්. ඔව් මම මේ දැන් මාස්ටර් ඒ කියන්නේ ඔයා ලයිව් දාන්න ලාටනේ ප්ලේ කරන්නේ නේ. ඔව් එහෙනම් ඔය ප්ලේන් වලට රට රෙස්පෙක්ට් අර පහුගිය කාලේ එක දිගට ලයිව් දාපු කාලේ ගහුවනම් එහෙනම් වින් එකක් ගහලා. anyway boys දැන් ගන්න බෑ. දැන් අමාරුයි තමයි කොල්ලෝ. කරයි අමාරුයි. anyway බිල්ලා රෙස්පෙක්ට් කරලා ආවා කාලෙකට එන්න කියලා එහෙනම් අවුරුද්දකට විතර පස්සේ තමයි ඔය ආවේ. ඒත් උඹලගේ බලගිරීමට anyway අවිල්ලා ගේමක් දුන්නා. ඒ කියන්නේ අර ප්ලේන් තියාගෙන නෙමෙයි. ඒ මවුලෝ පළවෙනි මැච් එකම දුන්නා හොඳ ටොපියක් නේ කට්ටියට. අඩෝ වැදුනානේ බා වැදිලා. anyway රෙස්පෙක්ට් මල්ලි. ආයෙ වෙලාවක වරෙන් මේ උඹ සෙල්ලම් ගෙන දිගටම ලයිව් දාන වෙලාවක ප්ලේන් හදාගෙන වරෙන්. හොඳ කන්ටෙන්ට් ටිකක් හැදෙනවා එතකොට. ගේම් එක ඇතුලේ. එන්න මම ඉන්න. ලැකිරි. මම බෙන්න. හරි Subscribe, motherfucker.